පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මගේ පළවෙනි වීඩියෝ එක තමයි pancake ලේසියෙන්ම හදාගන්නේ කොහොමද කියලා. අපි බලමු ඉතාම ඉක්මනින් pancake හදාගන්නේ කොහොමද කියලා. දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. එහෙනම් අපි මුලින්ම පොල් ටිකක් ගාගෙන පොල් පැණි එක හදාගමු. දැන් අපි තාච්චියක් ලිපේ තියලා සීනි ටිකක් කැරමල් කරගමු. ඒකට ලුණු චුට්ටකුත් දාන්න අමතක කරන්න එපා. කැරමල් කරගත්තු සීනි ටිකට ගාගත්ත පොල් ටික දාලා හොඳට කවලම් කරගමු. අවසානයේ මෙන්න මේ පාටට තමයි පොල් පැණි ටික තියෙන්න ඕනේ. pancake එකේ බැටර් එක හදාගන්න අපට ඕන වෙනවා පාන් පිටි, ලුණු කුඩු සල්පයක්, කහ කුඩු සල්පයක් සහ වතුර. දැන් ඉතින් පදමනකම් ඔක හොඳට කලවම් කරගන්න. ඔයාලට කියන්න මතකුණානේ පාන් පිටි ගන්නකොට පෙනේරෙන් චුට්ටක් හලලා ගන්න අමතක කරන්න එපා. හදාගත්තු බැටර් එක පෑන් එකට දාලා ඔන්න ඔය විදිහට රොටියක් හදාගමුකෝ එහෙනම්. දැන් තමයි හොඳම හරිය. හදාගත්ත රොටියට පැණි පොල් ටිකක් දාලා කැමති විදියකට ඔතාගෙන කන්නයි තියෙන්නේ. ඔයාලත් හදලා බලලා රස මට කියන්නකෝ. තවත් කෑමක් කරන් ආයෙත් එන්නම්. බයි.